ජනවාරි මාසේ දෙවනිදා රෑ 10ත් පහ වුණාට පස්සේ ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඒගොල්ලන්ගේ හමුදාවට අණක් නිකුත් කරනවා. මේකෙන් කියවෙන්නේ good luck and Godspeed. මේ විධානය ලැබුණු ගමන් මේ ප්‍රදේශයේ තියෙන ගුවන් හමුදා කඳවුරු 20කින් විතර ගුවන් යාන 150ක් විතර අහසට එනවා. මේ මිෂන් එකේ අරමුණ තමයි වෙනිසියුලාවේ ජනාධිපති නිකලස් මදුරෝව අත්අඩංගුවට ගන්න එක. අපි මේ කතා කරන්නේ ඔපරේෂන් ඇබ්සලූට් රිසෝල්ව් ගැන. මේ මිෂන් එක කරන්න ඇමරිකාවේ තියෙන ඉතාම දියුණු ගුවන් යාන ඒ කියන්නේ F-22 Raptors, F-35 Lightnings වගේව පාවිච්චි කරලා තියෙනවා. මේ මෙහෙයුම කරන්න අහසේ ඉඳලා බෝම්බ හෙලන්න ඕන වෙනවා. ඒ වැඩේට ඒගොල්ලෝ B-1B Lancers පාවිච්චි කරා. ඒ වගේම aircraft carriers වලින් ඉඳලා ගුවන් යාන අහසට ගන්න වෙනවා. ඒකට FA-18 Super Hornet වගේ planes උත් පාවිච්චි කරා. මේ මිෂන් එක සාර්ථක කරගන්න ඇමරිකාවේ හමුදාව වෙනිසියුලාවේ භූමියට ගොඩ බහින්න ඕන. මේගොල්ලෝ මේ වැඩේට MH-47G Chinooks MH-60 වගේ හෙලිකොප්ටර්ස් උත් පාවිච්චි කරලා තියෙනවා. මේ හෙලිකොප්ටර්ස් වෙනිසියුලාවට ඇතුල් වෙනකොට මුහුදු මට්ටමේ ඉඳලා අඩි 100ක් විතර උඩින් තමයි පියාසර කරලා තියෙන්නේ. මේගොල්ලෝ මෙහෙම කරලා තියෙන්නේ වෙනිසියුලාවේ තියෙන රේඩාර් පද්ධතියට අහු නොවි රටට ඇතුල් වෙන්න. ඔයාලට සමහරලාට මතක ඇති මීට සෑහෙන කාලයකට කලින් කොටි ත්‍රස්තවාදීන් කොළඹ නගරයට ප්‍රහාරයක් එල්ල කරන්න මේ ක්‍රමයම පාවිච්චි කරා. මේ මිෂන් එක පටන් ගන්න විනාඩි කිහිපයකට කලින් වෙනිසියුලාවේ අගනගරේ වෙච්ච කරාකස් වල ලයිට් ගියා. මේ ලයිට් යෑම පිටිපස්සෙත් ඉන්ට්‍රස්ටිං ස්ටෝරි එකක් තියෙනවා. ඔයා ඩොනල්ඩ් ට්‍රම්ප් ට්‍රූත් සෝෂල් එකේ ෆලෝ කරනවා නම් එයා මේකට කියලා තිබුණේ ඇමරිකාව ගාව තියෙන ස්පෙસિෆික් එක්ස්පර්ටීස් එකක් පාවිච්චි කරලා මේ වැඩේ කරා කියලා. හැබැයි විශේෂඥයන් කියන්නේ මේ වැඩේට මේගොල්ලෝ කිනටික් සයිබර් ඇටැක් එකක් පාවිච්චි කරා කියලා. මොකද්ද මේකේ තේරුම? මොකක් හරි රටක කරන්ට් යවන්න ඕන නම් අපිට පුළුවන් ආයුධ පාවිච්චි කරලා ඒ රටේ තියෙන විදුලි බලාගාර, ඒ වගේම සම්ප්‍රේෂණ පද්ධතිය විනාශ කරලා දාන්න. ඒ වගේම අපිට පුළුවන් සයිබර් ඇටැක් එකක් කරලා ඒ රටේ තියෙන විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය තියෙන පාලන පද්ධතිය අඩපණ කරන්න. එතකොටත් මුළු රටේම කරන්ට් යවන්න පුළුවන්. අපිට ලැබෙන ආරංචි වලට අනුව ඇමරිකාව මේ ක්‍රම දෙකම පාවිච්චි කරලා තියෙනවා. ඒ හින්දා තමයි මේකට කිනටික් සයිබර් ඇටැක් එකක් කියලා කියන්නේ. ඉතින් මේ විදිහට කරාකස් වල කරන්ට් ගියාට පස්සේ එහි තියෙන ආරක්ෂක පද්ධතීන් ගොඩාක් බිඳ වැටෙනවා. ඒ වගේම රේඩාර් පද්ධතීන් බිඳ වැටෙන්නත් පුළුවන්. ඒ වගේම මිසයිල් පද්ධති බිඳ වැටෙන්නත් පුළුවන්. කරාකස් වල ආරක්ෂාවට ස්ථානගත කරලා තිබුණා S-300VM Buk M2E වගේ මිසයිල් සිස්ටම්. මේවා නිෂ්පාදනය කරලා තියෙන්නේ රුසියාවේ. මේ මිසයිල් පද්ධති දෙකම නිර්මාණය කරලා තියෙන්නේ surface to air missile system එකක් විදියට. ඒ කියන්නේ ඒවා ස්ථානගත කරලා තියෙන ගොඩබිම හැබැයි ගුවනින් අනතුරක් ආවොත් එහෙම ගොඩබිම ඉඳලා ගුවනට ප්‍රහාරයක් එල්ල කරන්න ඒවට පුළුවන්. හැබැයි කරාකස් නගරේ විදුලි බලය එන හිටියා. ඒ වගේම රේඩාර් පද්ධතියත් එන හිටියා. ඒ හින්දා මේ මිසයිල් පද්ධති වලට නිසි පරිදි ක්‍රියාත්මක වෙන්න බැරි වුණා. ඇමරිකාවේ ගුවන් හමුදාවට පුළුවන් වුණා මේ හැම එකක්ම බොහොම පහසුවෙන් නිෂ්ක්‍රිය කරන්න. උදේ පාන්දර 2:01 වෙනකොට ඩෙල්ටා ෆෝස් එක ඒගොල්ලෝ ආපු හෙලිකොප්ටර්ස් වලින් වෙනිසියුලාවේ භූමියට ගොඩ බැස්සා. මේගොල්ලෝ මේකට තෝරගෙන තිබුණේ ෆෝර්ට් ටියුනා මිලිටරි කම්ප්ලෙක්ස් එක. මොකද මෙතන තමයි නිකලස් මදුරෝ හැංගිලා ඉන්නේ. මේ මිෂන් එක කරන්න කලින් ඇමරිකාවේ හමුදාව මේ ෆෝර්ට් ටියුනා එක ගැන විස්තර ඔක්කොම එකතු කරගෙන තියෙනවා. ඒකට මේගොල්ලෝ ස්පයිස්ලව මේක ඇතුළට යවලා තියෙනවා. ඒ එකතු කරගත්ත විස්තර වලින් මේකේ අනුරුවක් ඇමරිකාවේ හදලා තියෙනවා. ඒක පාවිච්චි කරලා තමයි ඒගොල්ලෝ මේ මිෂන් එකේ ට්‍රේනින් කරලා තියෙන්නේ. උදේ පාන්දර 3:29 වෙනකොට ඩෙල්ටා ෆෝස් එකට පුළුවන් වෙනවා නිකලස් මදුරෝ සහ එම මහත්මිය අත්අඩංගුවට අරගෙන USS Iwo Jima කියන නැවට අරගෙන එන්න. ඉතින් ඕගොල්ලෝ හැමෝටම තේරෙනවද මේ මිෂන් එකට ගත වුණේ විනාඩි 90කටත් වඩා අඩු කාලයක්. ඩෙල්ටා ෆෝස් එක වෙනිසියුලාවේ ගොඩ බැස්සේ උදේ පාන්දර 2:01ට නිකලස් මදුරෝ සහ එම මහත්මිය අත්අඩංගුවට අරගෙන Iwo Jima කියලා නැවට ගිහිල්ලා ගොඩ බැස්සේ උදේ පාන්දර 3:29ට. මේ මිෂන් එක අතරතුරේදී වෙනිසියුලාවේ හමුදා සෙබළුන් 80ක් විතර ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඇමරිකාවේ හමුදා සෙබළුන් දෙන්නෙක්ට තුවාල සිද්ධ වෙලා තියෙනවා. හැබැයි අපිට ආරංචි වෙන විදිහට කිසිම හමුදා සෙබළෙකුගේ ජීවිතේ නැති වෙලා නැහැ. ඔයත් මේ වගේ මිලිටරි මිෂන් කරන ගොඩක් උනන්දුවක් දක්වන කෙනෙක් නම් ඔයාලට ටක් ගාලා තේරුම් යයි මේ මිෂන් එක ටිකක් විශ්වාස කරන්න අමාරුයි. මේකේ හැමදේම ඉතාමත් හරි පිළිවෙලට සිද්ධ වෙලා තියෙනවා. ෆෝර්ට් ටියුනා වල ආරක්ෂාවට වෙනිසියුලාවේ හමුදා සෙබළුන් 5000ක් විතර ඉඳලා තියෙනවා. හැබැයි ඩෙල්ටා ෆෝස් එකට පුළුවන් වුණා ඉතාමත් කුඩා කණ්ඩායමක් අරගෙන ඉතාමත් කිටි කාලයකින් නිකලස් මදුරෝව අත්අඩංගුවට අරගෙන එතනින් එළියට අරන් එන්න. ඉතින් මේ විස්තර විශ්ලේෂණය කරලා බලනකොට යුද විශේෂඥයන් ගොඩක් දෙනෙක් හිතනවා මේ වැඩේට ඇමරිකාව soft kill device එකක් පාවිච්චි කරා කියලා. මොකද්ද මේ soft kill device එකක් කියන්නේ? මේ වගේ device එකක් සාමාන්‍යයෙන් කරන්නේ රේඩියෝ තරංග පාවිච්චි කරලා, microwaves පාවිච්චි කරලා, එහෙම නැත්නම් ශබ්ද තරංග පාවිච්චි කරලා දොර ඉඳන් හමුදා සෙබළෙක්ව ජීවිතක්ෂයටපත් නොකර අඩපණ කරනවා. ඉතින් මේ වගේ soft kill device එකක් පාවිච්චි කරලා ෆෝර්ට් ටියුනා වල හිටපු සෙබළුන් විශාල පිරිසක් අඩපණ කරාට පස්සේ ඩෙල්ටා ෆෝස් එකට පුළුවන් නිකම්ම ඇවිදගෙන ගිහිල්ලා මිෂන් එක කරලා ආපහු එළියට එන්න.
මෙන්න මේ කාරණාව හින්දා තමයි යුද විශේෂඥයන් හිතන්නේ මේ වැඩේට soft kill device එකක් පාවිච්චි කරන්න ඇති කියලා. ඉතින් මේ විස්තර ඔක්කොම ඇහුවට පස්සේ මේ soft kill devices ගැන ඔයාගේ උනන්දුව සමහරලාට වැඩි වෙන්නේ නැති. මේ දේවල් ගැන මම රිසර්ච් කරලා තියෙනවා. හැබැයි මේ යුද්ධයට පාවිච්චි කරන තාක්ෂණයක් හින්දා මම ඒ ගැන ප්‍රසිද්ධියේ කතා කරලා නැහැ. හැබැයි ඔයගොල්ලෝ කැමති නම් ඒ ගැන වීඩියෝ එකක් බලන්න, කමෙන්ට් එකක් දාන්න, මම ලෑස්ති එකට වීඩියෝ එකක් කරන්න. ඉතින් ඇයි ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඕනුනේ වෙනිසියුලාවට ගිහිල්ලා ඒ රටේ ජනාධිපති සහ ජනාධිපති ආර්යාව අත්අඩංගුවට අරගෙන ඒගොල්ලන්ව ඇමරිකාවට අරගෙන එන්න. මේක පිටිපස්සෙත් ඉන්ට්‍රෙස්ටිං ස්ටෝරි එකක් තියෙනවා. මීට සෑහෙන කාලයකට කලින් ඉඳන් ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනිසියුලාවේ ජනාධිපතිට චෝදනා කරමින් හිටියා. එයාට තියෙන රාජ්‍ය බලය පාවිච්චි කරලා මත්ද්‍රව්‍ය, ආයුධ වගේ නීති විරෝධී දේවල් ඉතාම විශාල ප්‍රමාණයෙන් ඇමරිකාවේ භූමියට ඇතුල් කරනවා කියලා. ඒ විතරක් නෙවෙයි ඇමරිකාව චෝදනා කරනවා නිකොලස් මදුරෝගේ වයිෆ්, ඒ කියන්නේ සිලියා ෆ්ලොරෙස්, එයාගේ පුතා, ඒ වගේම පවුලේ තවත් ගොඩාක් පිරිසක් මේ වැඩේට සම්බන්ධයි කියලා. වෙනිසියුලාවේ ඉන්නවා ඉතාමත් ප්‍රබල භයානක පාතාල කණ්ඩායමක්. ඒගොල්ලන්ව හඳුන්වන්නේ කාර්ටෙල් ඩෙ ලොස් සෝලෙස් කියලා. මේ පාතාල කණ්ඩායමේ සමාජිකයන් වෙලා ඉන්නේ ගොඩක් හමුදාවේ හිටපු කට්ටිය, එහෙම නැත්නම් හමුදාවෙන් විශ්‍රාම ගත්තු කට්ටිය. මේ පාතාල කණ්ඩායම තමයි වෙනිසියුලාවේ ඉඳලා ඇමරිකාවට නීති විරෝධී විදියට මත්ද්‍රව්‍ය, ඒ වගේම වෙපන්ස් අරන් යන ගොඩාක් වෙලාවට මැදිහත් වෙලා තියෙන්නේ. මේගොල්ලෝ සමහරලාට මත්ද්‍රව්‍ය ටොන් ගණන් ඉතාම නීති විරෝධී විදියට වෙනිසියුලාවේ ඉඳලා ඇමරිකාවට අරන් ගිහිල්ලා එහෙ විකුණලා තියෙනවා. ඇමරිකාව චෝදනා කරන විදියට නිකොලස් මදුරෝ කියලා කියන්නේ මේ භයානක පාතාල කල්ලියේ ඉන්න නායකයෙක්. මේ පාතාල කල්ලිය ඇමරිකාවේ නීතියට අනුව ටෙරරිස්ට් ඕගනයිසේෂන් එකක්, ත්‍රස්තවාදී සංවිධානයක්. ඒකෙන් අදහස් වෙන්නේ නිකොලස් මදුරෝ කියලා කියන්නේ ත්‍රස්තවාදියෙක් කියන එක. ඉතින් ඔන්න විදිහට තමයි ඇමරිකාව මේ වැඩේ ජස්ටිෆයි කරලා තියෙන්නේ. අපිට බැලු බැලමට පේන්නේ ඇමරිකාව ඒගොල්ලන්ගේ ආයුධ බලය පාවිච්චි කරලා වෙන පොඩි රටකට ගිහිල්ලා මිෂන් එකක් කරලා ඒ රටේ ජනාධිපතිව අල්ලගෙන ඇමරිකාවට ගියා වගේ. හැබැයි ඇමරිකාව කියන්නේ වෙනම කතාවක්. ඒගොල්ලන්ගේ නීතියට අනුව ඉතාමත් භයානක ත්‍රස්තවාදියෙක් වෙච්ච පුද්ගලයෙක්ව ඒගොල්ලෝ හමුදා බලය පාවිච්චි කරලා අත්අඩංගුවට අරගෙන ඇමරිකාවට ගෙනලා අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ වගේ කෙස් පැලෙන නීති තර්ක කොච්චර ඉදිරිපත් කරත් අපි හැමෝම දන්නවා ඇමරිකාව මොකක් හරි රටක දේශපාලනයට සම්බන්ධ වෙනවා නම්, ඒ රටේ මානව හිමිකම් ආරක්ෂා කරන්න සම්බන්ධ වෙනවා නම් එතන පිටිපස්සේ ඊට වඩා ගොඩාක් ලොකු හේතුවක් තියෙනවා. ඒක ගොඩක් වෙලාවට බොරතෙල්. වෙනිසියුලාවේ තියෙන මේ වෙනකොට හොයාගෙන තියෙන දැනට ප්‍රයෝජනයට නොගත්ත ලොකුම තෙල් නිදිය. මේ තෙල් නිදියේ මේ වෙනකොට තහවුරු කරලා තියෙනවා තෙල් බැරල් බිලියන 303ක් තියෙනවා කියලා. අපි හැමෝම දන්නවා සෞදි අරාබිය කියලා කියන්නේ සෑහෙන තෙල් තියෙන රටක්. හැබැයි සෞදි අරාබියේ තියෙන්නේ තෙල් බැරල් බිලියන 267ක් විතරයි. ඒ කියන්නේ සෞදි අරාබියටත් වඩා ඉතාම විශාල තෙල් ප්‍රමාණයක් වෙනිසියුලාවේ තියෙනවා. මේ තෙල් නිදි තියෙන්නේ ඔරිනෝකෝ බෙල්ට් එකේ. ඔරිනෝකෝ බෙල්ට් එක නැගෙනහිර ඉඳලා බටහිරට කිලෝමීටර 600ක් විතර දිගයි. උතුරේ ඉඳලා දකුණට කිලෝමීටර 70ක් විතර පළලයි. මේ ප්‍රදේශයේ තියෙනවා වර්ග කිලෝමීටර 55000ක් විතර. දැනට හොයාගෙන තහවුරු කරපු තෙල් බැරල් බිලියන 303ක් මේ ප්‍රදේශයේ තියෙනවා තමයි. හැබැයි ගොඩක් කට්ටිය පුරෝකථනය කරනවා මේ මුළු ප්‍රදේශයේම තෙල් බැරල් ට්‍රිලියන 1.2ක් විතර තියෙනවා කියලා. ඒ විතරක් නෙමෙයි, මේ සමස්ත තෙල් වලින් තෙල් බැරල් බිලියන 513ක් විතර අද අපි පාවිච්චි කරන සාමාන්‍ය තාක්ෂණය පාවිච්චි කරලා නිස්සාරණය කරගන්නත් පුළුවන් කියලා. ඉතින් දැන් ඔයගලන්ට ටිකක් හිතා ගන්න පුළුවන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙනිසියුලාව ගැන මෙච්චර උනන්දුවක් ඇති වුණේ ඇයි කියලා. හැබැයි මේක යට තව සිවුම් කරුණු ගොඩක් තියෙනවා. වෙනිසියුලාවේ තෙල්වල ඉතිහාසය අවුරුදු 100කටත් වඩා එහාට යනවා. වෙනිසියුලාවේ මුලින්ම තෙල් හම්බෙන්නේ 1922 දී. අපි මේ ඉවෙන්ට් එකට කියන්නේ ලොස් බැරෝසස් බ්ලෝ අවුට් එක කියලා. මම ඊටම කෙටියෙන් මේ සිද්ධිය ඔයගලන්ට කිව්වොත් එහෙනම් මිනිස්සු කට්ටියක් පොළවේ වලක් කාරනවා. එතන යට තෙල් නිදියක් තියෙනවා. ඒකේ තියෙන තෙල් වේගෙන් අහසට විදින්න පටන් ගන්නවා. ඒ හින්දා තමයි අපි එකට බ්ලෝ අවුට් එකක් කියලා කියන්නේ. මේ විදිහට දවස් 9ක් තිස්සේ මේ තෙල් අහසට විදිනවා. ඒකෙන් පොළව යට තිබිච්ච තෙල් බැරල් ලක්ෂයක් විතර එළියට එනවා. ඉතින් මේ සිද්ධිය ආරංචි වුණාට පස්සේ ලෝකෙ තිබිච්ච ලොකු ඔයිල් කම්පැනිස් ඔක්කොම, ඒ කියන්නේ එක්සොන්, ෂෙල්ෆ්, ගල්ෆ් ඔයිල්, මොබිල් වගේ කට්ටිය ඇවිල්ලා ඩොලර් බිලියන 5කට වඩා වෙනිසියුලා වල ඔයිල් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්වෙස්ට් කරනවා. මෙතන ඉඳන් අවුරුදු 6ක් විතර ගියාට පස්සේ, ඒ කියන්නේ 1928 වගේ වෙනකොට වෙනිසියුලාවට පුළුවන් වෙනවා ලෝකයේ ලොකුම තෙල් අපනයනය කරන රට බවට පත් වෙන්න. ඒ වගේම මේ ඉන්ඩස්ට්‍රි එක සෑහෙන්න හොඳට අවුරුදු 50කටත් වඩා වැඩි කාලයක් තිස්සේ කරගෙන යන්නත් ඒගොල්ලන්ට පුළුවන් වෙනවා. ඉතින් මේ තෙල් වලින් එන ආදායම ටික ටික රට ඇතුළට එන්න පටන් ගත්තට පස්සේ වෙනිසියුලාව ටික ටික පෝසත් වෙන්න පටන් ගන්නවා. වෙනිසියුලාවේ ඉන්න මිනිස්සුන්ගේ ජීවන මට්ටම ටික ටික දියුණු වෙන්න පටන් ගන්නවා. 1976 ජනවාරි 1 වෙනිදා එවකට වෙනිසියුලාවේ ජනාධිපති වෙලා හිටිය කාර්ලෝස් ආන්ඩ්‍රෙස් පෙරේස් තීරණය කරනවා මේ ඔයිල් ඉන්ඩස්ට්‍රි එක නැෂනලයිස් කරන්න ඕන කියලා. අපේ භාෂාවෙන් කිව්වොත් එහෙම ජනසතු කරන්න ඕන කියලා. මේ වැඩේට ආන්ඩ්‍රෙස් පෙරේස් ජනාධිපතිතුමා තෝරගන්නේ මෙනේ ග්‍රැන්ඩේ ඔයිල් ෆීල්ඩ් එක.
ඒ කියන්නේ අපි අර කලින් කතා කරපු ලොස් බැරෝසස් බ්ලෝ අවුට් එක වෙච්ච තැන. ඉතින් 1970 ජනවාරි 1 වෙනිදා මෙතනට ආමිය කියනවා, වෙනිසියුලාවේ කොඩිය ඔසවනවා, ජාතික ගීය කියනවා, ආමි සැලියුට් එකක් ගහනවා. මේ විදිහට වෙනිසියුලාවේ ඔයිල් ඉන්ඩස්ට්‍රි එක ජනසතු වෙනවා. ඉතින් මේ ඔයිල් ඉන්ඩස්ට්‍රි එක ජනසතු කරාම ඒක බාර ගන්න රජයේ ආයතනයක් ඉන්න ඕන. ඒකට රජයේ ආයතනයක් පිහිටවනවා. මේ ආයතනය තමයි පෙට්‍රෝලියෝස් ඩෙ වෙනිසියුලා. අපි මේකට තමයි පෙරවේසා කියලා කියන්නේ. මේ පෙරවේසා කියන ආයතනෙ පිහිටනකොට ඒ වෙලාවේ ඔයිල් ඉන්ඩස්ට්‍රි හිටපු කම්පනීස් 21ක් මේකට ඇබ්සෝබ් කරගන්නවා. ඔයිල් ඉන්ඩස්ට්‍රි එකට වක්‍රාකාරයෙන් සම්බන්ධ වෙච්ච තව කම්පනීස් 17කුත් මේකලෝ ඇබ්සෝබ් කරගන්නවා. ඔයා ලංකාවේ ඉතිහාසයට ගිහින් බැලුවොත් එහෙම මීට ගොඩක් සමාන සිද්ධියක් ඕගලන්ට බලා ගන්න පුළුවන්. ඒ තමයි සිපැට්කෝ එක. ඒ කියන්නේ සිලෝන් පෙට්‍රෝලියම් කෝපරේෂන් එක පිහිටවීම. මම ඔයාලට ආරාධනා කරනවා මේ ගැන රිසර්ච් එකක් කරලා බලන්න කියලා. ලංකාවේ ඔයිල් ඉන්ඩස්ට්‍රි එක ජනසතු කරනකොට ඒ වෙලාවේ හිටපු ප්‍රයිවට් කම්පනීස් ලංකාව දාලා ගියා. හැබැයි වෙනිසියුලාව මීට වඩා ටිකක් උපාය මාර්ගික විදිහට මේ වැඩේට මුහුණ දුන්නා. වෙනිසියුලාවේ පෙරවේසයක පිහිටවනකොට පිටරටවල් වලින් ඇවිල්ලා වෙනිසියුලාවල ඉන්වෙස්ට් කරලා තිබිච්ච ඔයිල් කම්පනීස් වලට මේ වැඩේ සහයෝගයෙන් කරගෙන යන්න පුළුවන් විදිහට තමයි ඒගොල්ලෝ ඒ ආකෘතිය හැදුවේ. ඉතින් මේ ෆොරින් ඔයිල් කම්පනීස් වලට වෙච්ච පාඩු ගණනය කළා ඒකට වන්දි ගෙවන්නත් වෙනිසියුලාවේ රජය ඉදිරිපත් වුණා. ඒ වෙනුවෙන් ඒගොල්ලෝ මේ සමාගම් වලට ඩොලර් බිලියන 1.1ක් වන්දි ගෙවලක් තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම හින්දා වෙනිසියුලාවල ඔයිල් ඉන්ඩස්ට්‍රි එක ජනසතු කරාට පස්සේ පෙරවේසයක පිහිටුවට පස්සේ මේ ඔයිල් ඉන්ඩස්ට්‍රි කඩාගෙන වැටුන්නේ නැහැ. ඒකට පුළුවන් වුණා තවත් ක්‍රමක්‍රමයෙන් දියුණු වෙන්න ප්‍රයිවට් කම්පනීස් එක සහයෝගයෙන් වැඩ කරන්න. ඕගොල්ලෝ දැනටමත් දන්න ඔරිනෝකෝ බෙල්ට් එකේ බොරතෙල් බැරල් බිලියන 303ක් තියෙනවා කියලා. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔරිනෝකෝ බෙල්ට් එකේ තියෙන්නේ එක්ස්ට්‍රා හෙවි සවර් ක්‍රූඩ්. ඉතින් මොනවද මේ වචන වලින් කියවෙන්නේ? මේ එක්ස්ට්‍රා හෙවි කියන වචනෙන් කියවෙන්නේ මේ ඛනිජ තෙල් වල දුෂ්‍රාවීතාවය. ඒ කියන්නේ ඝනත්වයේ ඉතාමත් වැඩි කියන එක. මේවේ API ග්‍රැවිටි එක තියෙන්නේ ඩිග්‍රීස් 6ත් 16ත් අතර. සරලව කිව්වොත් එහෙම මේ බොරතෙල් හරිම ඝනයි. තාර වගේ. ඒ හින්දා මේව එක තැනක ඉඳන් තව තැනකට බටයක් දිගේ ප්‍රවාහනය කරන එක ඊතරම් ලේසි වැඩක් නෙමෙයි. මේ ඔරිනෝකෝ බෙල්ට් එකේ තියෙන තෙල් වලට අපි කියන්නේ එක්ස්ට්‍රා හෙවි සවර් ක්‍රූඩ් කියලානේ. මේ සවර් කියලා කියන්නේ මේවේ සල්ෆර් ඉතාමත් වැඩි ප්‍රමාණයක් තියෙන හින්දා. මේ ඛනිජ තෙල් වල බරේ අනුපාතයක් විදිහට සල්ෆර් 2.5 සිට 6% දක්වා තියෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කාරණාව හින්දා මේ ඛනිජ තෙල් නිදියෙන් එළියට ගත්තට පස්සේ ලේසියෙන් ප්‍රවාහනය කරන්න බෑ. ඒකට මුලින්ම තනුක කාරකයක් පාවිච්චි කරන්න ඕන. මේ තනුක කාරකයේ විදිහට ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ නැත්තම්. ඉතින් මේකෙන් අදහස් වෙන්නේ මේ තෙල් ලිඳකින් තෙල් එළියට ගත්තට පස්සේ මේවා ප්‍රවාහනය කරන්න නම් ඊට කලින් එතනට නැත්ත තොගයක් එවලා තියෙන්න ඕන. මේ තෙල් සහ නැත්ත මිශ්‍ර කරන්න ඕන. ඊට පස්සේ තමයි මේව ප්‍රවාහනය කරන්න පුළුවන් වෙන්නේ. මෙතන තියෙන සංකීර්ණ බව ඔයාලට හිතා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තනුක කරපු එක්ස්ට්‍රා හෙවි ක්‍රූඩ් ඔයිල් මුලින්ම අප්ග්‍රේඩ් කරන්න ඕන. අපි මේ process එකට කියන්නේ delayed coking කියලා. මේකෙදි කරන්නේ මේ ඛනිජ තෙල් ඔක්සිජන් නැති environment එකකදී ඉතාමත් ඉහළ උෂ්ණත්වයකට රත් කරන එක. එතකොට මේකේ තියෙන ඉතාමත් දිග කාබන් බන්ධන කුඩා කාබන් බන්ධන වලට බිඳ වැටෙනවා. මෙහෙම කරාට පස්සේ මේ බොරතෙල් වල තියෙන ඝනත්වය අඩු වෙනවා. මේකේ API ග්‍රැවිටි එක ඩිග්‍රීස් 16යි 32යි අතරට එනවා. මේවට තමයි අපි කියන්නේ සින්තටික් ක්‍රූඩ් එහෙම නැත්නම් සින්ත් ක්‍රූඩ් කියලා. ඉතින් මේ විදිහට සින්ත් ක්‍රූඩ් හදාගත්තට පස්සේ මේවා බොහොම පහසුවෙන් ලෝකේ පුරා විකුණන්න පුළුවන්. ලෝකේ පුරාම හැමතැනම තියෙන ගොඩාක් රිෆයිනරීස් වලට මේ සින්ත් ක්‍රූඩ් පාවිච්චි කරලා ඒකෙන් අපිට ප්‍රයෝජනවත් ඩීසල්, පෙට්‍රල්, භූමි තෙල් හදාගන්න පුළුවන්. 1990යි 2010 අතර ඇමරිකාවේ තියෙන ලොකු ඔයිල් කම්පනීස් ඩොලර් බිලියන් 100ක් විතර වියදම් කරලා තියෙනවා ඇමරිකාවේ ගල්ෆ් තීරයේ තියෙන රිෆයිනරීස් අලුතෙන් හදන්න ඒ වගේම තියෙන ඒවා අප්ග්‍රේඩ් කරන්න. මේ රිෆයිනරීස් හැම එකක්ම වගේ විශේෂයෙන්ම ටියුන් කරලා තියෙන්නේ එක්ස්ට්‍රා හෙවි සවර් ක්‍රූඩ් පිරිපහදු කරන්න. ඒ කියන්නේ මේ රිෆයිනරීස් ටික හදලා තියෙන්නෙම වෙනිසියුලාවේ තියෙන තෙල් ටික ඇමරිකාවට අරන් ඇවිල්ලා ඒව ඇමරිකාවේදී පිරිපහදු කරන්න. ඇමරිකාවේ තියෙන රිෆයිනරීස් වල කැපැසිටි එකේ 55%ක්ම වෙන් වෙලා තියෙන එක්ස්ට්‍රා හෙවි සවර් ක්‍රූඩ් නිස්සාරණය කරන්න. ඒ හින්දා ඇමරිකාවට මේ එක්ස්ට්‍රා හෙවි සවර් ක්‍රූඩ් ඉතාමත් තදින් අවශ්‍යයි. ඉතින් දැන් ඔයගලට තව ටිකක් හිතා ගන්න පුළුවන් ඩොනල්ඩ් ට්‍රම්ප් මේ හදිස්සියේ ගිහිල්ලා වෙනිසියුලාවේ ජනාධිපතිතුමාව අත්අඩංගුවට අරගෙන ඇමරිකාවට අරන් ආවේ ඇයි කියලා. හැබැයි මෙතන අපි සලකා බලන්න ඕන තව කාරණාවක් තියෙනවා. මම ඔයගෙන් අහුවොත් එහෙම ලෝකේ ලොකුම තෙල් නිෂ්පාදකයා කවුද කියලා ගොඩක් වෙලාවට වාක්‍යයි සෞදි අරාබිය වගේ රටක් කියලා. හැබැයි ඔයා Google කරලා බැලුවොත් එහෙම ඔයාට හොයාගන්න පුළුවන් ලෝකේ ලොකුම තෙල් නිෂ්පාදකයා ඇමරිකාව බව. ඉතින් ඇමරිකාව මෙච්චර තෙල් නිෂ්පාදනය කරනවා නම් ඇමරිකානු භූමියේ ඒ වගේම ඇමරිකාවේ වෙරළ තීරයේ මෙච්චර තෙල් තියෙනවා නම් ඇයි මේ ඇමරිකාවට වෙන රටකට ගිහිල්ලා ඒ රටේ ජනාධිපතිතුමාව අත්අඩංගුවට අරගෙන ඒ රටේ තියෙන තෙල් ටික අත්පත් කරගන්න ඕන වෙලා තියෙන්නේ. ඇමරිකාවේ තෙල් නිෂ්පාදනය කරන්න පාවිච්චි කරන්නේ ෆ්‍රැකින් සහ හොරිසොන්ටල් ඩ්‍රිලිං.
අපි මේකට කියන්නේ ෂේල් රෙවලූෂන් එක කියලා. මේකෙන් එන khනිජ තෙල් වලට අපි කියන්නේ ෂේල් ඔයිල් කියලා. මේ ෂේල් ඔයිල් වලට අපි කියන්නේ ලයිට් ස්වීට් ක්‍රූඩ් කියලා. මොකද මේවේ දුෂ්ට්‍රාවිතාවේ ඝනත්වය ඉතාමත් අඩුයි. ඒ වගේ මේවේ තියෙන සල්ෆර් ප්‍රමාණයත් ඉතාමත් අඩුයි. ඔයා එක්ස්ට්‍රා හෙවි සවර් ක්‍රූඩ් සාම්පල් එකක් අරන් බැලුවොත් එහෙම ඒක ඔයාට පේන්නේ තාර වගේ. හැබැයි ඔයා ලයිට් ස්වීට් ක්‍රූඩ් ඔයිල් සාම්පල් එකක් අරන් බැලුවොත් එහෙම ඒක ඔයාට පේන්නේ පොල් තෙල් වගේ, එහෙම නැත්නම් ෆෘට් ජූස් එකක් වගේ. ඉතින් දැන් මෙතන තියෙන ප්‍රශ්නේ ඔයාට ටිකක් තේරෙනවා ඇති. ඇමරිකාවේ නිෂ්පාදනය කරන ෂේල් ඔයිල් ලයිට් ස්වීට් ක්‍රූඩ්. ඒ කියන්නේ මේ ඝනත්වය අඩුයි, සල්ෆර් ප්‍රමාණය අඩුයි. හැබැයි ඇමරිකාවේ තියෙන රිෆයිනරිස් නිර්මාණය කරලා තියෙන එක්ස්ට්‍රා හෙවි සවර් ක්‍රූඩ් පාවිච්චි කරන්න. ඒ කියන්නේ ඝනත්වය ඉතාමත් වැඩි, සල්ෆර් ඉතාමත් වැඩි khනිජ තෙල් පාවිච්චි කරන්න. ඉතින් ඇමරිකාව ලෝකයේ ලොකුම khනිජ තෙල් නිෂ්පාදකයා වෙලා තිබුණාට ඒ khනිජ තෙල් පිරිපහදු කරන්න අවශ්‍ය පහසුකම් ඇමරිකාව ඇතුලේ ඉතාමත් සීමිතයි. ඇමරිකාව ඇතුලේ තියෙන රිෆයිනරිස් වැඩ කරන්න නම් ඒගොල්ලන්ට එළියෙන් එක්ස්ට්‍රා හෙවි, එහෙම නැත්නම් හෙවි සවර් ක්‍රූඩ් ඔයිල් ඇමරිකාවට ගේන්න සිද්ධ වෙනවා. ඉතින් මේ ඉම්පෝර්ට්ස් කරන්න පුළුවන් ප්‍රධාන තැන් තුනක් තියෙනවා. එකක් කැනඩාව, රුසියාව, අනිත් එක වෙනිසුලාව. ඇමරිකාව මේ වෙනකොටත් කැනඩාවෙන් එක්ස්ට්‍රා හෙවි, ඒ වගේම හෙවි ක්‍රූඩ් ඔයිල් විශාල ප්‍රමාණයක් ආනයනය කරනවා. මොකද ඒගොල්ලන්ගේ රිෆයිනරිස් ටික දුවා ගන්න ඕන හින්දා. හැබැයි ඇමරිකාව රුසියාවට සම්බාධක දාලා තියෙන්නේ. ඒ හින්දා රුසියාවෙන් ඒගොල්ලන්ට මේව ආනයනය කරන්න බෑ. ඒගොල්ලෝ වෙනිසුලාවටත් සම්බාධක දාලා තිබුණේ. ඒ හින්දා වෙනිසුලාවිනුත් ඒව ආනයනය කරන්න බෑ. ඉතින් මෙන්න මේ කාරණාව හින්දා ඇමරිකාවට ඒගොල්ලන්ගේ රිෆයිනින් කැපැසිටි එකෙන් විශාල ප්‍රමාණයක් දුවන්න තිබුණේ එක ඔප්ෂන් එකයි. ඒ තමයි කැනඩාවෙන් ආනයනය කරන khනිජ තෙල්. මේක එච්චර හොඳ දෙයක් නෙමෙයි. මේක ලොකු අවදානමක්. ඉතින් මේ අවදානම අඩු කරගන්න එක්ක රුසියාවෙන් තෙල් ගේන්න ඕන, එහෙම නැත්නම් වෙනිසුලාවෙන් තෙල් ගේන්න ඕන. ඇමරිකාවට ළඟම තැන තමයි වෙනිසුලාව. ඒ වගේම ඇමරිකාවට අත්පත් කරගන්න ලේසි තැනත් වෙනිසුලාව. ඒ හින්දා තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් මේ මූව් එක ගන්න ඇත්තේ. ඒ වගේම මෙතන තවත් එක කාරණාවක් තියෙනවා. ඇමරිකාවේ නිෂ්පාදනය කරන ලයිට් ස්වීට් ක්‍රූඩ් පිරිපහදු කරාට පස්සේ අපිට වැඩිපුරම හම්බෙන්නේ ගැසොලින්, එහෙම නැත්නම් පෙට්‍රල්. හැබැයි එක්ස්ට්‍රා හෙවි සවර් ක්‍රූඩ් ඔයිල් පිරිපහදු කරාම අපිට ටිකක් වැඩිපුර ඩීසල් හම්බෙනවා. ටිකක් වැඩිපුර භූමි තෙල් හම්බෙනවා. මේ භූමි තෙල් වලින් ජෙට් ෆියුල් හදන්නත් පුළුවන්. ඉතින් මෙතන තියෙන කාරණාවත් ඔයාලට හිතා ගන්න පුළුවන්. ඇමරිකාව කොච්චර khනිජ තෙල් නිෂ්පාදනය කරත් ඒවෙන් වැඩිපුරම හම්බෙන්නේ පෙට්‍රල්, එහෙම නැත්නම් ගැසොලින්. හැබැයි ඒගොල්ලන්ගේ ඉන්ඩස්ට්‍රීස් දුවන්න, ඒගොල්ලන්ගේ ට්‍රක් දුවන්න, කෝච්චි දුවන්න, ගුවන් යානා දුවන්න ඒගොල්ලන්ට ඩීසල් සහ ජෙට් ෆියුල් අවශ්‍ය වෙනවා. මේව ගන්න නම් ඒගොල්ලන්ට එක්ස්ට්‍රා හෙවි ක්‍රූඩ්, එහෙම නැත්නම් හෙවි ක්‍රූඩ් අවශ්‍ය වෙනවා. වෙනිසුලාවෙන් ගෙන එක්ස්ට්‍රා හෙවි සවර් ක්‍රූඩ් නිස්සාරණය කරනකොට, ඒව අප්ග්‍රේඩ් කරනකොට එතන පෙට්‍රෝලියම් කෝක් හැදෙනවා. මේක සාමාන්‍යයෙන් කළු පාට කුඩු වර්ගයක්. අපි මේක තාර වලට තමයි පාවිච්චි කරන්නේ. හැබැයි මේ කළු පාට කුඩු වල නිකල් සහ වැනේඩියම් තියෙනවා. මේ දෙකම ඉතාමත් වටිනා ලෝහ දෙකක්. ඇමරිකාවට මේවත් නිස්සාරණය කරගන්න ඕන. ඉතින් මේ විස්තර ඔක්කොම ඇහුවට පස්සේ ඔයාලට දැන් තේරෙනවා ඇති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙච්චර ලොකු අවදානමක් අරගෙන වෙනිසුලාවේ ජනාධිපතිව අත්අඩංගුවට ගත්තේයි, වෙනිසුලාව එයාගේ ග්‍රහණයට නතු කරගත්තේයි කියලා. මෙතන පිටිපස්සේ හැංගිච්ච ගොඩාක් ලොකු ආර්ථික කාරණාවක් තියෙනවා. වෙනිසුලාව ඇමරිකාවෙන් ටිකෙන් ටික දුරස් වෙනකොට චීනය වෙනිසුලාවට ටික ටික කිට්ටු වුණා. ඔයගොල්ලෝ හැමෝම දන්නවා චීනය මේ වැඩේ ගොඩක් රටවල් වලට කරලා තියෙනවා කියලා. චීනය වෙනිසුලාවට ඩොලර් බිලියන 62.3ක විතර ණයක් දීලා තියෙනවා. හැබැයි චීනය මේ ණය දෙනකොටම දන්නවා වෙනිසුලාවට මේක ආපහු ගෙවන්න බෑ කියලා. මේකට තමයි අපි කියන්නේ Chinese debt trap එක කියලා. ඉතින් වෙනිසුලාව මේ ණය ආපහු ගෙවන්න තෙල් වලින් මේ වෙනකොටත් වසරකට ඩොලර් බිලියන 5.5ත් 6.5ත් අතර තෙල් ප්‍රමාණයක් වෙනිසුලාවෙන් නම් චීනයට යවනවා මේ ණයවල අපහු ගෙවීම විදිහට. හැබැයි දැන් වෙනිසුලාව ඇමරිකාවේ ග්‍රහණයට ගත්ත හින්දා චීනයට මේ වැඩේ දිගටම කරගෙන යන්න බැරි වෙයි. ඒ වගේම චීනෙත් බලාගෙන ඉන්නවා වෙනිසුලාවේ ඊළඟට මොකද වෙන්නේ කියලා. මම ඔයාලට කලිනුත් කිව්වනේ වෙනිසුලාවේ තෙල්ලින් වල තියෙන ඉතාමත් ගොරෝසු තෙල් කියලා. ඒව ප්‍රවාහනය කරන්න කලින් ඒව තනුක කරන්න ඕන. තනුක කරන්න නැත්ත පාවිච්චි කරන්න ඕන. ඇමරිකාව වෙනිසුලාවට සම්බාධක දාලා තියෙනකොට ඒගොල්ලන්ට මේ නැත්ත හොයාගන්න ක්‍රමයක් තිබුණේ නැහැ. ඒගොල්ලෝ මේ නැත්ත ඉම්පෝර්ට් කරේ රුසියාවෙන්. එහෙම කරලා තමයි ඒගොල්ලන්ගේ ඔයිල් ඉන්ඩස්ට්‍රි එක යම් තරමක් හරි මට්ටමකට පවත්වාගෙන ගියේ. ඒ වගේම තමයි රුසියාව වෙනිසුලාවට යුදමය ආධාර දීලා තියෙනවා. වෙනිසුලාවේ කරාකස් නගරේ අවට තියෙනවා ග්‍රවුන්ඩ් ටු එයාර් මිසයිල් සිස්ටම් එකක්. මේක ඒගොල්ලන්ට දීලා තියෙන රුසියාවෙන්. ඉතින් මෙන්න මේ සම්බන්ධයත් ඇමරිකාව කොහෙත්ම කැමති වුණේ නැහැ. මේකත් කඩාකප්පල් කරන්න ඒගොල්ලන්ට ඕන වුණා. ඒගොල්ලෝ මේක ඒකට අවස්ථාවක් විදිහට පාවිච්චි කරා. ඉතින් මේ ඔපරේෂන් ඇබ්සලූට් රිසෝල්ව් කරන්න කලින් ඇමරිකාවට ඕන වුණා වෙනිසුලාව පුළුවන් තරම් අඩපණ කරන්න. ඒගොල්ලන්ගේ ඔයිල් ඉන්ඩස්ට්‍රි එක පුළුවන් තරම් අඩපණ කරන්න. ඒකට ඒගොල්ලෝ විශේෂ මෙහෙයුමක් කරා. ඒක තමයි ඔපරේෂන් සදර්න් ස්පියර්. මේකෙදී ඇමරිකාව කරේ ඒගොල්ලන්ගේ නාවික බලය පාවිච්චි කරලා වෙනිසුලාවට එන නැව් වලට එන්න බැරි වෙන්න. ඒ වගේම වෙනිසුලාවෙන් ඉඳන් යන නැව් වලට යන්න බැරි වෙන්න බ්ලොකේඩ් එකක් දාපු එක. ඉතින් මේකෙන් මොකක්ද ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ? වෙනිසුලාවේ ඔයිල් ඉන්ඩස්ට්‍රි එක වැඩ කරන්න නම් රුසියාවෙන් නැත්ත එන්න ඕන.
ඒ වගේම මේ ඔයිල් විකුණලා මොකක් හරි ලාභයක් ගන්න නම් ඒව රුසියාවට හරි චීනයට හරි යවන්න ඕන. මේ බ්ලොකේඩ් එක දැම්මට පස්සේ ඒගොල්ලන්ට මේ වැඩේ කොහෙත්ම කරගන්න බැරි වුණා. ඉතින් මේ බ්ලොකේඩ් එක ටික කාලයක් අල්ලගෙන ඉන්නකොට වෙනිසියුලාවේ වරායේ තෙල් පුරවපු නැව් ගොඩ ගැහෙන්න පටන් ගත්තා. මේ හින්දා පෙරවේසයකට සිද්ධ වුණා ඒගොල්ලන්ගේ තෙල්ලින් වලින් සමහරක් ඒවා වහලා දාන්න. මේ වගේ තෙල්ලින්දක් වහලා දානවා කියන එක ෂට් ඩවුන් කරනවා කියන එක ඒ තරම් සරල වැඩක් නෙමෙයි. මේක ෂට් ඩවුන් කරාට පස්සේ මේක අපහු පටන් ගන්න සෑහෙන දිග කාලයක් යනවා. ඉතින් මෙන්න මේ විදිහට ඇමරිකාවට පුළුවන් වුණා නේවල් බ්ලොකේඩ් එකක් දාලා වෙනිසියුලාවේ තියෙන ඔයිල් ඉන්ඩස්ට්‍රි එක බිඳුවටම වටලා දාන්න. ඊට පස්සේ තමයි ඒගොල්ලෝ ඔපරේෂන් ඇබ්සලූට් රිසෝල්ව් කරලා ජනාධිපති මදුරෝව අත්අඩංගුවට අරගෙන ඇමරිකාවට අරන් ගියේ. ඉතින් ඊළඟට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ වගේ ලොකු ප්‍රබල රටකට පුළුවන්ද ඒගොල්ලන්ගේ හමුදා බලය පාවිච්චි කරලා පොඩි රටකට ඇවිල්ලා ජනාධිපතිව අත්අඩංගුවට අරගෙන ඒ රටට අරගෙන යන්න. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නීති රීති වලට අනුව ඒගොල්ලන්ගේ චාර්ටර් එකට අනුව මේක සම්පූර්ණයෙන්ම නීති විරෝධී වැඩක්. මේක කොහෙත්ම කරන්න බැරි වැඩක්. හැබැයි අපි හැමෝම දන්නවා UN එකට මේ වෙනකොට තියෙන ඉතාමත් සීමිත බලයක්. ඒ වගේම තමයි ඇමරිකාව පැත්තෙනුත් මේකට නීති තර්ක අරන් ඇවිල්ලා තියෙනවා. ඒ සමහර නීති තර්ක බැලූ බැල්මට වළංගුයි. ඒ හින්දා මෙතන තියෙන නීතිමය තත්ත්වය ඉතාමත් සංකීර්ණයි. වෙනිසියුලාවේ ඔයිල් ඉන්ඩස්ට්‍රි එක නියමෙටම දුවන කාලේ ඒගොල්ලන්ට පුළුවන් වෙලා තියෙනවා දවසකට තෙල් බැරල් මිලියන 3ක් විතර නිෂ්පාදනය කරන්න. ඒ වගේම ලෝකයේ ලොකුම තෙල් නිෂ්පාදකයා බවට පත් වෙන්න. 1976 ඔයිල් ඉන්ඩස්ට්‍රි එක ජනසතු කරාට පස්සේ පෙඩවේසයක පිහිටෙව්වට පස්සේ මේ තෙල් ලිඳවල් ඒවැය තියෙන නල අනිත් උපකරණ එකක්වත් හරියට මේන්ටේන් වෙලා නැහැ. ඒ වගේම 2002 2003 කාලේ පෙඩවේසගේ ලොකු ස්ට්‍රයික් එකක් තිබ්බා. ඒ ස්ට්‍රයික් එකෙන් පස්සේ ඒගොල්ලන් හිටපු ඉතාමත් දක්ෂ සේවකයන් ගොඩක් ඒගොල්ලන්ට නැති වුණා. ඒ හින්දා මේ වෙනකොට පෙඩවේසයක තියෙන්නේ ඉතාමත් දුර්වල තැනක. ඒ විතරක් නෙමෙයි පෙඩවේසයක ගොඩක් ණය අරන් තියෙනවා. මේ වෙනකොට වාර්තා වෙන විදිහට ඒගොල්ලන්ගේ සම්පූර්ණ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 190ක් විතර වෙනවා. ඉතින් මේ කාරණා ඔක්කොම සලකලා බැලුවට පස්සේ ඇමරිකාවට ඕන නම් වෙනිසියුලාවේ තියෙන ඔයිල් ප්‍රොඩක්ෂන් එක දවසකට බැරල් මිලියන 3 දක්වා ආපහු අරගෙන එන්න ඒකට ඩොලර් බිලියන 100ක් ඩොලර් බිලියන 110ක විතර ඉන්වෙස්ට්මන්ට් එකක් ඕන වෙනවා. හරියටම කිව්වොත් එහෙම අවුරුදු 10ක් වගේ කාලයක් පුරාවට එක අවුරුද්දකට ඩොලර් බිලියන 10ක් 11ක් විතර දිගටම ඉන්වෙස්ට් කරගෙන යන්න වෙනවා. ඒ විතරක් නෙමෙයි දවසකට බැරල් මිලියන 3ක ටාගට් එකකට යන්න පුළුවන් වෙන්නේ මේ විදිහට එක දිගටම ඉන්වෙස්ට් කරොත් අවුරුදු 5ක් 6ක් 7ක් ගියපු තැනකදී. 1976 වෙනිසියුලාවල ඔයිල් ඉන්ඩස්ට්‍රි එක නැෂනලයිස් කරපු හැටි ඔයගොල්ලෝ දැනටමත් දන්නවනේ. ඒ වැඩේ සෑහෙන ස්මූත්ලි ගියා. ඒ වගේම රජයට පුළුවන් වුණා ප්‍රයිවට් කම්පනීස් එකට සමාදානෙන් වැඩ කරන්න. හැබැයි වෙනිසියුලාවේ ඔයිල් ඉන්ඩස්ට්‍රි එක 2006 2007 වගේ කාලෙකදී ආපහු නැෂනලයිස් කරා. මේ වැඩේට මැදිහත් වුණේ හියුගෝ චාවෙස්. මේ ජනසතු කිරීම කලින් එක වගේ ස්මූත්ලි ගියේ නැහැ. වෙනිසියුලාවේ හිටපු ගොඩාක් ඔයිල් කම්පනීස් වෙනිසියුලාව දාලා යන්න ගියා. එක සමාගම ඉතුරුනේ ඒ තමයි ෂෙව්රෝන්. මේ ෂෙව්රෝන් සමාගමට වෙනිසියුලාවේ ඉන්න පුළුවන් වුණ එකත් හරිම ඉන්ට්‍රස්ටිං කතාවක්. ඒ වෙලාවේ ෂෙව්රෝන් සමාගමේ වෙනිසියුලාවේ හිටපු CEO හියුගෝ චාවෙස්ගේ පෞද්ගලික හිතවතෙක්. මේ හිතවත්කම් පාවිච්චි කරලා තමයි එයාට දිගටම ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ ගොඩාක් ලොකු දේශපාලන අස්ථාවරත්වයක් තියෙන රටකට අවුරුද්දකට ඩොලර් බිලියන 10ක් 11ක් අවුරුදු 10ක් තිස්සේ ඉන්වෙස්ට් කරන්න කිසිම කම්පැනි එකක් කැමති වෙන එකක් නැහැ. මම මේ වීඩියෝ එකේ ස්ක්‍රිප්ට් එක ලියන වෙලාව වෙනකොටත් මේ වැඩේට කිසිම කම්පැනි එකක් කැමති වෙලා නැහැ. හැබැයි කොහොම වුණත් මම හිතනවා ඩොනල්ඩ් ට්‍රම්ප් හිතන්නේ ටිකක් වෙනස් විදියකට කියලා. එයාට ඕන කොහොම හරි ගල්ෆ් රීජන් එකේ තියෙන රිෆයිනරිස් ටික ෆුල් කැපැසිටි දුවන්න. ඒ වැඩේ කරන්න එයා කොහොම හරි හොඳින් හරි නරකින් හරි වෙනිසියුලාවේ තියෙන ඔයිල් ටික ඇමරිකාවට අරන් එන්න ඕන. ඒකට එයා මහන්සි වෙලා වැඩ කරයි කියලා මම හිතනවා. ඉතින් මේ වීඩියෝ එක පුරාවටම මම උත්සාහ කරේ මේ වෙනිසියුලාවයි ඇමරිකාවයි අතර තියෙන වලිය ගැන මම එකතු කරගත්තු විස්තර ඔක්කොම ටික ඕගොල්ලන්ගේ ඉස්සරහ තියන්න. මේ වීඩියෝ එක පුරාවටම මගේ මතය පුළුවන් තරම් අඩුවෙන් කියන්න මම උත්සාහ කරා. මොකද මම දන්නවා ඕගොල්ලන්ට මගේ මතයෙන් වැඩක් නැහැ. ඕගොල්ලන්ට ඕන විස්තර මෙන්න විස්තර ටික දැන් ඔයාට පුළුවන් ඔයාගේ මතයක් හදාගන්න. මේ වගේ වීඩියෝ එකක් හදනකොට මේ ටොපික් එක හොයාගෙන ඒ ගැන ඩීප් රිසර්ච් එකක් කරලා කරුණු ගොඩාක් හොයාගෙන ඒ කරුණු වලින් ස්ක්‍රිප්ට් එකක් ලියලා ඊට පස්සේ තමයි වීඩියෝ එක හදන්නේ. මේ වැඩේ පිළිවෙලට කරන්න මම හදාගත්ත සිස්ටම් එකක් තියෙනවා. ඒ තමයි වීඩියෝ මැෂින්. ඉතින් දැන් ඔයාටත් පුළුවන් මේ වීඩියෝ මැෂින් සිස්ටම් එක ඔයාගේ මොලේට ඉන්ස්ටෝල් කරගන්න. මම මේක හදලා තියෙන්නේ මම වගේ ප්‍රොෆෙෂනල් කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්ට නෙමෙයි. ඔයා ජොබ් එකක් කරන කෙනෙක් වුණත්, ඔයා බිස්නස් එකක් කරන කෙනෙක් වුණත් ඔයාට මේ සිස්ටම් එක පාවිච්චි කරන්න පුළුවන්. ඔයා ජොබ් එකක් කරත්, බිස්නස් එකක් කරත් දිනපතා නොනවත්වා ඉගෙන ගන්න ඕන. ඒ දැනුමින් ඔයාව අප්ග්‍රේඩ් කරගන්න ඕන. එහෙම අප්ග්‍රේඩ් වෙච්ච බව මුළු ඉන්ඩස්ට්‍රි එකටම ඇඩ්වර්ටයිස් කරන්න ඕන. එතකොට තමයි ඔයාගේ රස්සාවේ ඊළඟ පිම්මවට ගන්න පුළුවන් වෙන්නේ. ඔයාගේ බිස්නස් එකේ ඊළඟ කස්ටමර්ස්
සෙග්මන්ට් එකට ඔයාලට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ හැම දෙයක්ම කරන්න පුළුවන් විදිහට තමයි මම වීඩියෝ මැෂින් සිස්ටම් එක හදලා තියෙන්නේ. ඔයා කැමති නම් වීඩියෝ මැෂින් සිස්ටම් එක ඔයාගේ මොලේට ඉන්ස්ටෝල් කරගන්න මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දාලා තියෙනවා. ඉතින් අද මම කතා කරපු දේවල් ගැන තව ගොඩක් විස්තර ඔයාත් දන්නවා ඇති. තව ගොඩක් අදහස් ඔයා ගාව ඇති. ඒ හැම දෙයක්ම අපි කතා කරමු පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ. මගේ එක්ස්ක්ලූසිව් කන්ටෙන්ට් බලන්න Patreon page එකට join වෙන්න. මේ වගේ ඉන්ට්‍රස්ටිං වීඩියෝස් තවත් බලන්න කැමති නම් ලයික් කරන්න මේ වීඩියෝ එක, subscribe කරන්න channel එක.